එකමත් එක කාලයක වනාන්තර ආසන්නයේ පුංචි ගම්මානයක් තිබුණා. ඉතින් මේ පුංචි ගම්මානයේ අහිංසක පළතුරු වෙළෙන්දකුයි ඔහුගේ බිරිඳයි ජීවත් වුණා. ඉතින් මේ දෙන්නා පළතුරු විකුණලා සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කළා. මෙහෙම එක දවසක් මේ පළතුරු වෙළෙන්දා පළතුරු වෙළඳාමට කැලෑ මැදින් කෙටි පාරකින් නගරයට ගමන් කළා. ඉතින් ඒ වෙලාවේ අනේ මාව බේරගන්න, අනේ මාව බේරගන්න, අනේ මාව බේරගන්න කියලා කෑ ගහනවා ඇහුණා. ඉතින් මේක ඇහිච්ච මේ දුප්පත් වෙළෙන්දා ඊට පස්සේ කෑ ගහන සද්ද ඇහෙන පැත්තට ගියා. ඉතින් ඒ වෙලාවේ මේ පළතුරු වෙළෙන්දා යක්ෂයෙක් වලට වැටිලා ඉන්නවා දැක්කා. අනේ ගමුන්නේ මාව බේරගන්න ගමුන්නේ. උඹ මොකද මේ වලේ කරන්නේ? අනේ ගමුන්නේ මම මේ කැලෑවේ පොඩ්ඩක් ඇවිදගෙන ආවා. එකපාරට මේ වලට වැටුණා නෝ. අනේ ආයිබෝවන්ඩ මට අනුකම්පා කරලා මාව මෙතනින් බේරගන්න. ඉඳපන් කොහොම. ඊට පස්සේ මේ දුප්පත් පළතුරු වෙළෙන්දා ඔහු ළඟ තිබ්බ ලණුවක් මේ වලට දැම්මා. ඉතින් කොහොම හරි මේ ලණුවේ ආධාරයෙන් මේ යක්ෂයව මේ පළතුරු වෙළෙන්දාට ගොඩ ගන්න පුළුවන් වුණා. ගමුන්නේට බොහොම ස්තුතියි මට මේ කරපු උදව්වට. එතකොට මේ ගෝණියකුත් කරේ තියාගෙන කොහෙද මේ යන්නේ? මම මේ කැලෙන් කඩාගත්ත පළතුරු ටිකක් පොළට ගෙනියනවා විකුණන්න. මේ ටික විකුණලා හම්බෙන දෙයින් තමා ගෙදරට මොන හරි ගේන්නේ. ඉතින් ඒ වෙලාවේ මේ යක්ෂයා මේ දුප්පත් වෙළෙන්දාට පළතුරු ගෙඩියක් දුන්නා. මේ ගමුන්නේ මේ පළතුරු ගෙදර අරන් ගිහිල්ලා මේක කාලා මේකේ ඇට ටික වත්තේ හිටවුවා හොඳයි. ඊට පස්සේ මේ දුප්පත් පළතුරු වෙළෙන්දා ඒ පළතුරත් අරගෙන ඔහු ගෙනාවු පළතුරු ටික විකුණන්න නගරයට යන්න ගියා. ඉතින් එදා දවසේ පළතුරු ටිකත් විකුණගෙන මේ දුප්පත් පළතුරු වෙළෙන්දා හවස ගෙදර ආවා. ඊට පස්සේ ඔහුට මතක් වුණා අර යක්ෂයා දුන්න පළතුරු ගෙඩිය. හැබැයි මේ දුප්පත් පළතුරු වෙළෙන්දා මේ පළතුරු ගෙඩිය එච්චර ගණන් ගත්තේ නැහැ. මම මේ වගේ පළතුරු කොච්චරනම් කනවද? දැන් ඉතින් මේක ගෙනාපු එකේ කාලා ඇට ටික ඔහි විසි කරලවත් දානවා. ඉතින් ඔය විදිහට මේ දුප්පත් පළතුරු වෙළෙන්දා පළතුරු ගෙඩිය කාලා ඇට ටික වීසි කළා. ඉතින් ඔය විදිහට එදා දවසත් ගෙවිලා ගියා. ඉතින් මෙහෙම දවස් දෙක තුනක් ගෙවිලා යනකොට මේ පළතුරු ඇට වලින් එක ඇටයක් පැලවෙලා එක ගහක් සාරවත්ව හැදුනා. ඉතින් ටික දවසක් යනකොට මේ ගහිනුත් අනිත් ගස්වල වගේම මල් හටගත්තා. හැබැයි මේ ගහේ පුදුමේ උනේ මේ ගහේ මල් වලින් හැදෙන ගෙඩි එක එක පළතුරු වර්ග වුණා. මහත්තයා අනේ ඉක්මනට එන්නකෝ මහත්තයා. මොකද හාමිනේ? අර ගහේ ගෙඩි එක එක වර්ගයේ පළතුරු වර්ග නේද අපේ මහත්තයා? ඔව්මයි අපේ හාමිනේ. මේක නම් පුදුමයක්, හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ මේ දුප්පත් පළතුරු වෙළෙන්දා මේ ගහේ පළතුරු කඩලා වෙළඳපළට විකුණුවා. මේ ගහෙන් පළතුරු කඩන්න නැවත පළතුරු හැදුනා. මෙහෙම දිනපතා නැවුම් අලුත් පළතුරු ගෙනියන නිසා මේ දුප්පත් පළතුරු වෙළෙන්දාගේ අතමිට සරු වෙන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම අතමිට සරු වෙනවත් එක්කම මේ පළතුරු වෙළෙන්දාගේ බිරිඳට තියෙන උඩඟුකම ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. මහත්තයා අපිට දැන් යමක්කමක් තියෙනවා කියලා ගමේ අයටත් ටිකක් එන්න කිව්වනම් හරි නේද? අපේ පළතුරු ගහ හැම පෙන්නලා කෑම බීම ටිකක් දීලා පිටත් කරන්න එහෙම පුළුවන් නේ අපට. ඉතින් මේකට මේ පළතුරු වෙළෙන්දා නම් එච්චර කැමැත්තක් දැක්ුවේ නම් නැහැ. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට ගමේ මිනිස්සයෝ දිනපතා එන්න ගත්තා. ඒ වගේම අහල පහල ගම්වල මිනිස්සයොත් දිනපතා ගෙන්ව ගත්තා. ඉතින් මේ පළතුරු වෙළෙන්දාට කාලයක් යනකොට හිතේ සතුට අඩු වෙන්න ගත්තා. ඊට පස්සේ මේ පළතුරු ගහින්ද තමයි ඔක්කොම කියලා බිරිඳට හොරෙන් මේ පළතුරු ගහ ගලවලා ගෙනිහින් වනාන්තරයේ තැනක හිටෙව්වා. මහත්තයා අනේ අපේ පළතුරු ගහ නෑ මහත්තයා. ඊට පස්සේ මේ පළතුරු වෙළෙන්දා වෙනදා වගේ කැලෑවට ගිහින් පළතුරු කඩාගෙන වෙළඳපළට ගිහින් විකුණුවා. මහත්තයා මං ගොඩක් උඩඟු වුණා නේද මහත්තයා? මගේ උඩඟුකම නිසා අපිට ගොඩක් සැපවත්ව ජීවත් වෙන්න තිබ්බ ජීවිතේ නැතුණා නේද අපේ මහත්තයා?
ඒක තමා හාමිනේ දෙයක් ලැබුණහම ඕනාවට වඩා උඩඟු වෙන්න නරකයි. ඊට පස්සේ මේ පළතුරු වෙලෙන්දා ඔහු ඉතුරු කරගත්ත ධනයෙන් නිවසක්, නිවසට අලුත් බඩු මුට්ටු ආදිය ගත්තා. ඊට පස්සේ ඔහුගේ බිරිඳත් එක්ක අලුත් නිවසේ පදිංචියට ගියා. පේනවනේ හාමිනේ මම ඉතුරු කරගත්ත දේවල් වලින් තමා මේ ගේ හැදුවේ. ඒක තමා අපේ මහත්තයා. මම උඩඟු වුණා. මට සමා වෙන්න මහත්තයා. ඊට පස්සේ පළතුරු වෙලෙන්දා ඔහුගේ බිරිඳට කැලෑවේ පළතුරු ගහ හිටවපු කතාව ඔහුගේ බිරිඳට කිව්වා. ඊට පස්සේ වෙනදටත් වඩා සතුටින් පළතුරු වෙලෙන්දයි ඔහුගේ බිරිඳයි සතුටින් ජීවත් වුණා.